නහි සීලවතං හේතු පච්ඡන්ති තථාගත අෂ්ටාක්ෂරාචීන පද සම්බුද්ධෝ ප්‍රකාශිත. මෙන්න මේ අක්ෂර 8ක් සහිත පද 3ක් ගැන තමයි අපේ තථාගතයන් වහන්සේ මේ නිර්වාණ මාර්ගය ගැන කතා කරේ. ඒක කියලා තමයි අපේ තථාගතයන් වහන්සේ කිව්වේ අනේක ජාති සංසාරම් සත්තා විස්සං අනිත්‍යං ගහකාරක ගවේසන්තෝ දුක්ඛ ජාති පුනප්පුනා ගහකාරක දිස්සෝති පුනගේහන්න කාහති සබ්බේසේ පාතුකාපත්තා ගහකෝටං විසංකිතා විසංකාරගතං සම්පන්නානං කය මත්තිකා. අනේක ජාතියක් මම මේ සතරේ ඇවිදගෙන ආවා. ස්වාමීන් කියනවා අනේක ජාතියක් මම මේ සතරේ ඇවිදගෙන ආවා. මම නම් ඌගේ හදන වඩුවා දැක්කා. ඒ කියන්නේ අවිද්‍යාව නම් ඌ කැරි මඩල තුනු විසුණු කරා. ඒකට මම භාවිතා කරේ මොකද්ද? මේ විසංකාරගතං තිත්තං සම්නානංකය පන්තික. මේ විසංකාර සිත දිහා බැලුවා. එතකොට මේ විසංකාර සිත තමයි අපි මේ ජාතියට, ජරාවට, ව්‍යාධියට, මරණවලට ඇලතාන්නේ. එහෙමනම් තථාගතයන් වහන්සේ උන්වහන්සේ මේ අනේක ජාතියක් සසරේ ඇවිදගෙන ආවා කියන්නේ දැන් අපි මෙතෙක් කල මේ මව් කුසේ ඉඳන් මේ දක්වා ආපු ගමනේ අපි මේ සසරේ ඇවිදගෙන ආවද නැද්ද? ඇවිදගෙන ආවා. ඉතින් ඒ එන ගමන නෙමෙයි මේ අපිට මේ දුක්ඛන්දරාවම ඇති උනේ. ඒ දුක්ඛන්දරාවම මේ අවිද්‍යාව නෙමෙයිද? අවිද්‍යාව. අර බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව නම් ඌ කැරි මඩලම සුණු විසුණු කරා. ඒකට මම භාවිතා කරේ මොකද්ද? මේ විසංඛාර සිත දිහා බැලුවා. එතකොට මේ විසංඛාර සිත තමයි මේ ලෝකේ වටා දුවන්නේ. එතකොට මේ සිත තමයි මේ ලෝකය. එතකොට මේ සිත වලට අතීතයේ, අනාගතයේ, වර්තමානයේ කියන මේ සංඥා ලෝකයේ තමයි මේ සිත. එතකොට සිතේ ස්වභාවය මොකද්ද? මේ එක වරකට එන්නේ එක සංඥාවයි. ඒ සංඥාව නිරෝධ වෙලා තමයි ඊළඟ සංඥාව එන්නේ. එතන තමයි මේ නිරෝධය තුල තමයි මේ ලෝකයේ යථාර්ථය තියෙන්නේ. අන්න එතන තමයි මේ සියල්ල දුක නිවෙන්නේ. අපි මෙතෙක් කල මේ ආපු මේ සංසාර ගමනේදී අපි ඔන්න ඕක දැක්කේ නැහැ. මේ ලෝකෙ මේ සිත මෙතන අවසන් වෙනවා කියන අපි දැක්කේ නැහැ. අන්න මේ එක සෙනයක් චිත්තක්ෂණයක් පාසා මේ සිත මොකද වෙන්නේ? කැඩි කැඩි බිලි යනවා. අන්න ඒ සිත තුළ උපදින සංඥා මාත්‍ර මේ සංඥාව මෙතන අවසන් වෙනවා. අන්න අපි මෙන්න මේ අවසන් වෙන තැනට අපි එන්න ඕන. අපි ඒකට අපිට ඒක භාවිතා කරන්න, අපිට ඒක අනුගමනය කරන්න අපිට ඕනේ මෙන්න මේ සිහිය පමණයි. ඒ සිහියෙන් යුක්තව මේ ලෝකේ අතාරිනවා. දැන් ලෝකය කියන්නේ මොකද? අපි ලෝකය කියන එක දැන් අපි බාහිරෙන් ගත්තොත් අපිට මේ ලෝකය පේනවා. එතකොට එතන සිත සම්බන්ධ වෙලානේ. ඉතින් ලෝකය කියන තැනට අපි සිත සම්බන්ධ වෙලා. ඒතර බාහිරෙන් ගත්තොත් අපිට මේ කවදාවත් මේ ලෝකයෙන් ඈතර වෙන්න බෑ. රෝහිතස් අහනවානේ බවත් ගෞතමී මේ ලෝකයෙන් ඈතර වන්නේ කෙසේද? රෝහිතස්ට බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? රෝහිතස් මේ ලෝකය කියන්නේ සංඥා ජාලයක් පමණයි. ඒ සංඥා ජාලයේ මොහොතක් පාසා සමුදය වෙනවා. ඒ සමුදය තුළ මේ සමස්තයම නිරෝධ වෙනවා. මේ ගැඹුරු සිදුවීම මේ මොහොත තුළ ප්‍රඥාවෙන් දකින්න. එතකොට සිත කියන්නේ අතීතයේ සංඥාවක් නේ. කය කියන්නේ අතීතයේ සංඥාවක් නේ. එතකොට මම කියන්නේ අතීතයේ සංඥාවක් නේ. එතකොට ලෝකය කියන්නේ අතීතයේ සංඥාවක් නේ. එතකොට මේ සංඥා ලෝකයක් වල මේ මම කියන කෙනා මේ හිර වෙලා ඉන්නේ. අර බුදුහාමුදුරුවෝ කියනවා ඒක විඥානය. අන්න ඒ ඈත දකින වර්ණ රූපය අපි ලස්සනයි කතයි කියලා වින්දා කියන එතන විඥානයේ ආහාර ලැබෙනවනේ. අරසැදෙන රද්ද රූපය අපි වින්දා කියන එතන විඥානයේ ආහාර ලැබෙනවනේ. එතකොට නාසයෙන් දැනෙන ගඳ සුවඳ අපි වින්දා කියන අපි එතන විඥානයේ ආහාර ලැබෙනවනේ. දිවට දැනෙන රස රූපය අපි වින්දා කියන එතන විඥානයේ ආහාර ලැබෙන. අන්න විඥානයට ආහාර ලැබෙනකොට මොකද වෙන්නේ? මේ සංසාර ගමන අපි ගෙනියනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට වික්ෂුනේ මෙන්න මේ පංච උපාදානස්කන්ධේ දුකයි. එතකොට දැන් අපි මෙතෙක් කල්ම කෙරුවේ මේ දුක් අන්දරාව විඳ ආවද? දැන්වත් අපි මේ දුක නතර කරගන්න අපි මෙතන ඉඳන් මේක අතහරින්න ඕන. අතහරිනවා කියන්නේ මේ සිත තුළ උපදින සංඥා. ඒක අතහරින්න අපි ආරණ්‍යයක් හොයාගෙන යන්න ඕනේ නැහැ. ඒක ආරණ්‍යගතව, රුක්මූලගතව, ශුන්‍යාරගතව ආරණ්‍යයක් කරගන්න හිත රුක්ෂයක් කරගෙන මෙතන මේ එන සංඥා ලෝකේ මෙතන නොතලී ඉන්නවා.
ඒක ශුන්‍යාල ගතෝ වෙන්න බෑ. ශුන්‍යාල ගතෝ වෙනවා නම් අපි මේ ලෝකයෙන් නිදහස් වෙන්න බෑ. එතන ලෝකයෙන් නිදහස් වෙන තැන. ඉතින් අපි ඕන කෙනෙක් ගාව මේ ලෝක සත්‍යය ගාවම සියලු කෙනා ගාවම මේ දුක නිවෙන තැන තියෙනවා. නමුත් අපිට මේ දුක නිවෙන තැන පේන්නේ නැහැ. මොකද අපි මේ අවිද්‍යාව කියන මේ සංඥා ලෝකයෙන් වැහිලා. අන්න ලෝකය කියලා දෙයක් නැහැ. ලෝකය කියන සංඥාවට වෙලා. බුදුහාමුදුරුවෝ කියනවා මාගේ ධර්මයේ හොයන්න අතීතයට යන්න එපා. මාගේ ධර්මයේ හොයන්න අනාගතයට යන්න එපා. මොකද අතීතයේත් මාගේ ධර්මයේ නැත, අනාගතයේත් මාගේ ධර්මයේ නැත. ඒතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අතීතං නාමනේයං නප්පටිකංගේ අනාගතං පච්චුප්පන්නන්ත යෝ ධම්මං සත්ත තත්ත ඉපස්සති. අතීතයේ අතහරින්න, අනාගතයේ අතහරින්න. වර්තමානයේ මේ මොහොත තුලත් මෙන්න මේක විපස්සන. මෙන්න මෙතන වෙන දේ මේක දකින්න. දැන් සෑම චිත්තක්ෂණයක් පාරාම දැන් මම මේ කතා කරන යථාර්ථය තුළ මේ කතා කරොත් සියල්ලක් අපිට තියෙනවද? නැහැනේ. අන්න එතකොට දැන් මට මේක නැති වෙනවා බව පේනවා. නමුත් මම කරු දැන කතා කරනවා. දැන් මම කතා කරන දේ සෑම චිත්තක්ෂණයක් පාරාම මේ සිිතේ ස්වභාවය මොකද මෙතන නැති වෙන ස්වභාවය මට පේනවා. ඒතකොට මම ඉන්නවා අකාලික වූ තැන විනාශ වෙන්න දෙයක් නැහැනේ. එතකොට මේ කතා කරන සියල්ල මේ කාලයේ වේගයට අහු වෙලා මෙතනම විනාශ වෙලා යනවා. එතකොට එතන විනාශ වෙලා යන්නේ මොනවාද? මේ සංඥා ලෝකය. එතකොට මේ සංඥා ලෝකය මෙතන විනාශ වෙනකොට මෙතන අකාලිකයි. එතකොට මේ අකාලික ඌතන විනාශ වෙන්න දෙයක් නැහැ. එතකොට අකාලික ඌතන විනාශ වෙන්න දෙයක් නැහැ කියන්නේ මේ සංඥා ලෝකයම මොකද වෙන්නේ? මෙතන මේක විනාශ වෙවි යනවා. අන්න බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද හාමුදුරුවන්ට අයංකෝ ආනන්ද විහාරෝ සකාගතේන අபிසම්බුද්ධෝ යතිදම් සබ්බ නිමිත්තාන අමනසිකාන අච්ඡත්තං ශුන්‍යතං උපසම්පජ්ජ හේරතු. ආනන්ද තථාගතෝ යටියට මම කෙරේ මේ අபிසම්බෝධිය ලබා ගන්න මේ මනසේ එන අරමුණු ආකාර සියල්ල එතනම ශූන්‍යත්වයේ උපසම්පදානය කෙරුවා. එතනම අතහරියා. එහෙනම් බුදුහාමුදුරුවෝ කියපු දේ අපි කරන්නේ නැතුව අද අපි මොකද්ද කරන්නේ? නේද? අපි මේ දැන් මනසේන අරමුණු ආකාර සියල්ලක්ම එතනම ශූන්‍යත්වයේ ශූන්‍යත්වය කියන්නේ එතනම නැති කෙරුවා. ඉතින් අපිත් ඒක සිහියෙන් යුක්තව එතනම අවසන් කරොත් තමයි මේ ලෝකයේ යථාර්ථය පැහැදෙන්නේ. මම නැති තැන පැහැදෙන්නේ. ලෝකේ නැති තැන පැහැදෙන්නේ. ලෝකේ අභිභව යනවා. ලෝකේ අභිභව යනවා කියන්නේ අනන්ත දින බවට පත් වෙනවා. අන්න අනන්ත දින බවට පත් වෙනවා කියන්නේ එතන කෙනෙක් නැහැ. එතන මෙහෙම ලෝකයක් නැහැ. පරලෝකයක් නැහැ. යන කෙනෙක් නැහැ. එන කෙනෙක් නැහැ. උපදින කෙනෙක් නැහැ. මරණ කෙනෙක් නැහැ. මෙහෙම ලෝකයක් නැහැ. නෑ ඔබේ චන්දමතෝරයා. නෑ ගතින්, නෑ තිතින්, නෑ තුතින්, නෑ උප්පත්තින්, අපකිත්තං, අපවත්තං, අනාරම්මන, ඒසවන්තෝ දුක්ඛස්සාති. වික්ෂුණිය මේ දුකේ නිවීමත් පමණයි. මෙන්න දැන් අපිට ඕනේ මේ දුක්ඛන්දරාව නිවන තැනට එන්නනේ. නේද? දැන් නිවන කියන්නේ නිවීම. ඒක අපිට නිවීම ලබා ගන්නයි ඕනේ. නිවීම ලබා ගන්න නම් අපි මේ හේතුප්‍රත්‍යයන් සියල්ලංගේ අවසානයේ නමාර මේ හේතුප්‍රත්‍යය වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, ස්පර්ශ රූප, පොට්ටබ්බ රූප, මනෝ රූප. මෙන්න මේ රූපස්කන්ධය තමයි හේතු. මේ හේතුප්‍රත්‍යයන් සියල්ලම දැන් මෙතනම අවසන් වෙනවද නැද්ද? අවසන් වෙනවා. අන්න අපි අවසන් වෙනවද නැහැ. ඒක හේතුප්‍රත්‍යයකට මේ ඇහැට දකින වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, ස්පර්ශ රූපේ, පොට්ටබ්බ රූප, මනෝ රූපේ. ඇහැට දැක්කා කියන්නේ මේ සියල්ල මෙතන එකම එක්කාව වෙලා අවසන් වෙනවද නැද්ද? අන්න එතන අවසන් වෙනකොට මේ ලෝකේම අවසන් වෙනවා. එතකොට එතන මේ ලෝකේම අවසන් වෙනකොට එතන මමත් අවසන් වෙනවා. එතකොට මේ අවිද්‍යාව විසින් සකසාගත්තු ලෝකයක් නෙමෙයිද මෙතන තියෙන්නේ? සකසාගත්තු ලෝකයක්. ඉතින් ඒ ලෝකයේ ඒ අවිද්‍යාව විසින් සකසාගත්තු ලෝකයේ ඒක වෙනයි. ඒක තමයි මේ කාලාන්තරේ. ඒ කාලාන්තරේ තමයි මේක මේ විඥානයේ තුල තමයි මේ සියලු චිත්ත රූප ජාලයම ක්‍රියාත්මක වෙන්නේ. අන්න බව අපි දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් භව චක්‍රයේ මිදලා ධම්ම චක්‍රය පාදක ගන්නවා. ඒතකොට භව චක්‍රය මොකද්ද? මේ භව චක්‍රයේ මේ වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, ස්පර්ශ රූපේ, පොට්ටබ්බ රූපේ, මනෝ රූපේ. ඒතකොට අපි දැන් මෙතෙක් කල්ම මේ මොහොතට එනකම් අපි මේ භව චක්‍රයේ විඳගෙන යනවා. ඒතකොට මේ භව චක්‍රයේ මතනේ මේ සියලු ධර්ම සම්භාරයම තියෙන්නේ. අන්න ඒක තමයි දැන් අපි පිටුපස්සේ මේ විස්තරම මේ කරස්ත රෝධය වගේ
කැරකෙන්නේ. මේ චක්‍රේ කැරකෙනවා මෙතන. මේක අර ගිනි වලල්ලක් කරකවනකොට වලල්ලක් බවට පත් වෙන්නේ උතන වේගයෙන් මේ කැරකෙනවා. නමුත් උතන ගිනි වලල්ලක් තියනවද? නැහැනේ. අන්න ඒ වගේ මේ මනසේ පහළ වෙන සිතුවිලි වේගය වැඩි නිසා මම ඉන්න බවට පත් වෙලා ඉන්නවා. අන්න ඒක තමයි මේ භව චක්‍රය. එහෙනම් අපි මේ භව චක්‍රයේ මිදලා ධම්ම චක්‍රය පැහැදිලි කරගන්නවා. එහෙමනම් අපි මේ ධම්ම චක්‍රය පැහැදිලි කරන්නේ ඒ ධම්ම චක්‍රය තුළ තමයි මම ඇතුළු හිත ඇතුළු කය ඇතුළු ධර්මතා ඇතුළු වින්දනය ඇතුළු සමස්ත ලෝකෙම නැත්තේ. එතකොට ඒ ධම්ම චක්‍රය තුළ මේ භව චක්‍රය කිට්ටුවක් වෙන්න බෑ. මොකද මේ භව චක්‍රයේ මේ සියල්ල ත්‍රිත්ව වේදනා සියල්ල චිත්ත රූප ජාලයම මෙතන මේ සමෝදය තුනම නිරෝධ වෙනවා. සමෝදය තුනම නිරෝධ වෙනවා. සමෝදය තුනම නිරෝධ වෙනවා. ඇතිවීම තුනම නැති වෙනවා. ඇතිවීම තුනම නැති වෙනවා. එතකොට අන්න අපි මෙන්න මේ නැති වෙන ස්වභාවය තුළට එන්න ඕන. නැති වෙන ස්වභාවය තුළට ආවොත් තමයි අපි මේ ලෝකයේ යථාර්ථය හඳුනාගන්නේ. මම නැති තැන හඳුනාගන්නේ. හිත නැති තැන හඳුනාගන්නේ. ලෝකේ නැති තැන හඳුනාගන්නේ. ඔබ ගහනවා. ඔබ මිනිසෙක්ද ඔබ දෙවියෙක්ද ඔබ මාත්‍රයෙක්ද ඔබ යකෙක්ද ඔබ ප්‍රශ්නයක්ද? ඒ කිසිවෙක් නෙමෙයි. මම ඒ කිසිවෙක් නෙමෙයි. මම අනන්ත ජයග්‍රහණයක් කරා. අනන්ත ජයග්‍රහණයක් කරා කියන්නේ මේ අනන්තය කියන්නේ මේ ලෝකයේ. අනන්තය කියන්නේ මේ අවිද්‍යාව විසින් සකසාගත්තු ලෝකේ. මේ ලෝකයේ ජයග්‍රහණයක් කරා. ඒ ලෝකයේ ජයග්‍රහණය කෙරුවට පස්සේ අපේ තථාගතයන් වහන්සේ අපි හතර දෙනාටම ආරාධනා කළේ මම දකපු අත්දැකීම මේ ලෝකයේ නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙලා මම දැකුව අත මම නිස්සත්ත්ව නිජීවෝ තුන්‍යෝ මෙතන සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ යන කෙනෙක් නෑ එන කෙනෙක් නෑ කියලා උන්වහන්සේ ඉස්සල්ලාම මේ ලෝකෙට මේ අර්ථ ඉදිරිපත් කරේ මේ ලෝකයේ යථාර්ථය ඉදිරිපත් කරේ අන්න ඒ යථාර්ථය ඉදිරිපත් කරුවාට පස්සේ තමයි උන්වහන්සේ අපි හතර දෙනාටම ආරාධනා කළේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි හතර දෙනාට ආරාධනා කළා මේ සිවුවනක් පිළිසඳ මේක පුළුවන් එහෙනම් උන්වහන්සේ කියනවා මේක භික්ෂූන්ට පමණයි භික්ෂුණීයන්ට පමණයි කියලා හිතලා උන්වහන්සේ කියනවා නෑ අපි මේ උපාසක උපාසිකා කියන අපටත් මේක ආරාධනා කරා ඒතකොට උන්වහන්සේ දැන කියන්නේ මේ අය දැන් වෙලහෙල් දාම කරගන්නවා ගොවිතැන්පත් හදාගෙන වෙලන් මේ ගොවිතැන්පත් කරගන්නවා ඒ සියලු දේ මහන්සියලා කරගන්නවා මේ අයට මේක බෑ කියලා නෑ උන්වහන්සේ කිව්වා මේ සියලු වැඩ කටයුතු කරන ගමන්ම මේක සෑම සික්ෂණයක් පාසාම මෙන්න මේක මේ ලෝකයේ අතරන මේ අවිද්‍යාව තමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සමහර අය මේකට කියන්නේ මොකද්ද? රාගය, දේශය, මෝහය. එතකොට ඒ රාගය, දේශය, මෝහය කියන්නේ මේ අවිද්‍යාව තුළ තියෙන මම කියනවා වගේ ධර්මයක් නෙමෙයි ඒක. නේද? අන්න ඒක දැනුම. ඒ දැනුමට අවු වෙන්නේ නැතුව තමන් සෑම ක්‍රියාවක් සෑම මොහොතක් පාසාම සෑම චිත්තක්ෂණයක් පාසාම තමන් කරන රැකී රස්සාවක් හැම මොහොතක් පාසාම මෙන්න මේක නිරන්තරවම මනස තුල තියෙන්න ඕන. මොකද මේ දුක්ඛන්දරාම තියෙන්නේ මටනේ. මම කියන තැනනේ. එතකොට මම කියන්නේ අවිද්‍යාව. ඒක මම කියන තැනට මේක සිද්ධ වෙන උදාර අවිද්‍යාව නැමැති භව ඕගේම මෙතනට එනවා. ආව ඕගේම මෙතනට එනවා. ඒක බුදුහාමුදුරුවෝ කියනවා රාගකෝ නිබ්බාන, මෝහකෝ නිබ්බාන, දේහකෝ නිබ්බාන. එහෙනම් අපි මේ නිවන අවබෝධ කරගන්න මේ රාග, දේශ, මෝහ සියල්ල අවසන් කරන්න ඕනද නැද්ද? අවසන් කරනවා. ඒතර රාගය, දේශය, මෝහය කියන්නේ මොකද්ද? මේ අවිද්‍යාව කියන ගුණ වෙලා තියෙන දේවල් නෙමෙයිද? දේවල්. අන්න එතන මේ එක මොහොතක්වත් මේ රාගයට මැදි වෙන්නේ නැතුව, දේශයට මැදි වෙන්නේ නැතුව, මෝහයට මැදි වෙන්නේ නැතුව මේක සෑම චිත්තක්ෂණයක් පාරම ශූන්‍යයි. දැක ඒ අවසාන වෙන දැක අවසාන වෙන දැක සිහියෙන් යුක්තව මෙන්න මේ සංසාර ගමන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබගේ මනස තුළට මෙන්න මේ ශූන්‍යත්වය නිතරම හුරු වෙනවා. අන්න එතකොට ඔබ දකින්න දේ, ඇසෙන දේ, දැනෙන දේ විඥානේ ඒ පහළ වෙන සෑම අරමුණක්ම එතන මම දකිනවා මේ හිතට කෙනෙක් සම්බන්ධ නැහැ. මේක හේතුඵලවාදී ක්‍රියාවක්. මේක අර ගඟක් ගලනවා වගේ, වලාකුළක් පාවෙනවා වගේ. එතකොට මේ වැස්සක් වහිනවා වගේ. දැන් ඕවට කෙනෙක් නැහැනේ. කුලඟක් හමනවා වගේ. ඕවට කෙනෙක් නැහැනේ. දැන් ගඟකට කෙනෙක් ඉන්නවද? ගඟකට කෙනෙක් නැහැ. එතකොට කුලඟක් හමනවා. ඒකට කෙනෙක් ඉන්නවද?
වලාකුළක් පහ වෙනවා. ඒකට කෙනෙක් ඉන්නවද? අන්න මේ විඥානයේ ස්වභාවයත් ඒ වගේ ස්වභාවයක්. විඥානයේ ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. විඥානයේ අවිද්‍යාවම සත්‍ය කොට වෙලා ඒක විනාශ වෙලා යනවා. අන්න ඒක දිහා ප්‍රඥාවෙන් බලාගෙන ඉන්නවා. ඒකට නැති වෙන්නේ නැතුව එනේන සියල්ල එතනම අතහැර එතනම මෙන්න මේ ඕලාරික ඇස අයින් කරලා මේ ප්‍රඥා ඇස පාද ගන්නවා. ප්‍රඥා ඇස පාද ගන්න නම් මේ ඕලාරික වෙන මනසට එන මේ සිතුවිලි ජාලයම අපි එතනම අවසන් කර යන්න ඕන. එතකොට තමයි මේ සිතේ ස්වභාවය මේ සිත අවසන් වෙනවා. මේ සිත අවසන් වෙනකොට මම නැතුව යනවා, ලෝකේ නැති වෙනවා. මේ සංඥා ජාලයම එයා අවසන් කර යනවා. අවසාන ඔබට ඒ සම්බන්ධව මහා ඥාන පහළ වෙනවා. මහා ඥාන පහළ. එතකොට මේ පහළ වෙනවා කියන්නේ ඒ යථාර්ථය තුල ඔබට පැහැදිලි. අන්න බව අඳුරෙන් මිදිලා ආලෝකේ කරා එනවා ඔබ. ආලෝකේ කරා එනවා. එතකොට ඔබට පේන්නේ අතීතයක් පේන්නේ නැහැ. ඔබට සිත පහළ වුණත් අතීතයක් පේන්නේ නැහැ, අනාගතයක් පේන්නේ නැහැ. මේ මොහොත තුලක් මේක ඉබේම අවසන් වෙලා යනවා ඔබට වැටහෙනවා. අන්න ඔබගේ ටික ටික මේ සසර ගමන අවසන් කරනවා. සංසාර ගමන අවසන් කරනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක ඔය සියල්ලක් ඔබට මේ අවසන් වෙලා යනවා. අන්න එතන තමයි මේ අවසන් කර යනවා තමයි මෙන්න මේ ප්‍රඥාව පැහැදෙන්නේ. අන්න එතන තමයි මේ ප්‍රඥාවෙන් යුක්තව මේ ලෝකයේ දිහා බලන්නේ. ලෝකේ කියන්නේ ලෝකේ අදහන තර බලන ප්‍රඥාව. අපේ ප්‍රඥාව තුළ ඔබට මේ සිතුවිල්ල මේ මොහොතකටවත් මෙතන ගෑවෙන්නේ නැහැ. ඒක මේ ඕලාරිකෝ නෙමෙයි පේන්නේ, ඒක ප්‍රඥාවට. ඒ ප්‍රඥාව හදාගත්තට පස්සේ කවදාවත් ඔබ මේ භව අඳුරට වැටෙන්නේ නැහැ. අහපව ඔබ මේ සම්මතයට වැටෙන්නේ නැහැ. සම්මත මේ ජාති වලට, ජරා වලට, ව්‍යාධි වලට, මරණ වලට කොටු වෙන්නේ නැහැ. දැන් අපි මව් කුසේ ඉඳන් මේ දක්වා ආපු ගමනේදී ඔය ජාති වලට, ජරා වලට, ව්‍යාධි වලට, මරණ වලට මේ මොහොතනකම අපි කී පාරක් මැරෙන්නේ නැද්ද? කී පාරක් උපදින්නේ නැද්ද? සත්ත්ව ලෝකවල උපදින්නේ නැද්ද? දිව්‍ය ලෝකවල උපදින්නේ නැද්ද? බ්‍රහ්ම ලෝකවල උපදින්නේ නැද්ද? එතකොට සියලු චිත්ත රූප ජාලවල උපදින දැන් බ්‍රහ්ම ලෝකේ කියන්නේ සිතුවිල්ලක් නෙමෙයිද? දිව්‍ය ලෝකේ කියන්නේ සිතුවිල්ලක් නෙමෙයිද? අතීතේ ගත සිතුවිල්ලක් නෙමෙයිද? එතකොට මිනිස් ලෝකේ කියන්නේ අතීතේ ගත සිතුවිල්ලක් නෙමෙයිද? එතකොට මිනිසා කියන්නේ සංකල්පයක් නෙමෙයිද? අන්න ඒවා අතීතයේ සංකල්ප, ආකල්ප, උපකල්පන නෙමෙයිද? දැන් අද මේවා සමාජයේ විරණ බවට පත් වෙලා තියෙන, අද ඇත්ත බවට පත් වෙලා තියෙන මේවා නෙමෙයිද? එතකොට මේවා අතීතයේ සංකල්ප නෙමෙයිද? මේවා අතීතයේ සංකල්ප, අතීතයේ ගත සංකල්ප. එහෙනම් අපි අතීතයේ ගත සංකල්ප අපි මේ මොහොතේ පහළ වෙන්නේ වෙන කොහෙවත් පහළ නැහැ. අතීතයේ කොතනකවත් මේ සංකල්ප පහළ වෙන්නේ නැහැ නේ. බුදුහාමුදුරුවෝ කියන එක අතීතය අතාරින්න, අනාගතය අතාරින්න, වර්තමානයේ මේෂයේ තෝරන්න. මෙතන මේක අතාර අවසන් අපිට මෙහෙමයි සිත උපදිනවා. අපිට සිත උපදින එක කවදාවත් නතර කරන්න බෑ. සිත උපදිනවා. මේ සිත උපදිනාට මේකට කෙනෙක් සම්බන්ධ නැහැ කියලායි අපි කියන්නේ. තේරුණාද? සිත උපදිනවා. සිත උපදින එක මොහොතකටවත් අපිට නතර කරන්න බෑ. ඒක වේගින් ක්‍රියාත්මක වෙනවා. නමුත් දැන් මම සිත ඉපදුන්නේ නැත්තම් මට මේක දැන් මම මේ නිවන පස්සක් කොහොම අත්දැකලා නෙමෙයි කතා කරන්නේ. මෙතන මම කියලා කෙනෙක් හිත කියලා දෙයක් නැහැ කියලා මට මෙතන අවසානයේදී මේ සිතයි කයයි දෙකේ නිරුද්ධත්වය මට දැනවනේ. ඒතකොට මේ සිත උපදින සිත මේක අතීතයටත් නැහැ, අනාගතයටත් නැහැ, දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මට දැන. මොකද මේක අප්‍රමාදී වේගයෙන් විනාශ වෙලා යනවනේ. ඒ විනාශය ඇතුළේ එතකොට මේ සිත විනාශ වෙනවා කියන්නේ මේ ලෝකේ විනාශය. එතකොට මම මේ ලෝකේ විනාශ වෙන තැනකට එනවනේ. සෑම චිත්තක්ෂණයක් පාසාම මට මේ විඥානේ නැමැති මේ මායාව මොකටද මට මුණ ගැහෙන්නේ නැහනේ. මොකද ඒකට මුණ ගැහෙන්න මෙතන කිට්ටු වෙන්නවත් බෑ. මේ ගමනේදී මේක අවසන් කර කියලා මේක සම්පූර්ණම හිස්සු තැනින් තමයි මේ නිවන පහළ වෙන්නේ. මෙන්න මේ වචන දෙකක් අතර හිස්සු භාවයක් තියෙනවද නැද්ද? අපි දැන් අයන්න අර ගන්නවා. අම්මා කියන අකුරු ගුණ අපිට දැන් අම්මා කියන අකුරු ගුණ කරලා අයන්න ගිහින් හිටතනක් ඇවිල්ලා නෙමෙයිද අල්මා යන්න එන්නේ. අල්මා යන්නේ ඇවිල්ලා හිටතනක් ගිල්ල නෙමෙයිද මා යන්න එන්නේ. එතකොට අයන්න විනාශ වෙලා නෙමෙයිද අල්මා යන්න එන්නේ. අල්මා යන්න විනාශ වෙලා නෙමෙයිද මා යන්න එන්නේ. එතකොට මේ සියලු චිත්ත රූප ජාලයම මෙතන විනාශ වෙනවද නැද්ද? විනාශ වෙනවා. අන්න මෙන්න අපි මේ
අපි දැන් එකට බද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ හිතයි කයයි. හිතයි කයයි කියන්නේ අතීතයේ දැනුමක් නෙමෙයිද? ඒකෝර මේ හිතයි කයයි දෙකට නෙමෙයිද මේ සංකල්ප ජාලයම ගලන්නේ? හිතයි කයයි දෙක තමයි අතීතයේ ගත්තු මේ දැනුම් සම්භාරයට තමයි. එතකොට ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මෙන්න මේ අවිද්‍යාව. අන්න අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, සෝමනස්ස, උපාය සම්පවන්ති. මේ තත්ත කේවලස්ස දුක්ඛස්කන්ධ සමුදයෝ. ඒක බුදුහාමුදුරුවෝ සමුදය ගැන උත්තර කතා කරා. ඒ බුදුහාමුදුරුවෝ ඒකම කතා කරා නෙමෙයි. අවිද්‍යා නිරෝධා සංඛාර, සංඛාර නිරෝධෝ නාම රූප, අවිද්‍යා නිරෝධා සංඛාර, සංඛාර නිරෝධා නාම රූප, නාම රූප නිරෝධෝ සලආයතන, සලආයතන නිරෝධා පස්ස, පස්ස නිරෝධෝ වේදනා, වේදනා. එතකොට රූප ජාලයම දැන් මෙතනම නිරෝධ වෙනවද නැද්ද? නේද? අපි ඕන ප්‍රඥාවන්තයෙකුට මේ ඕන කෙනෙකුට මේක වයස් ભેදකින් තොරව තරුණ වේදු මහලු වේදී එතකොට මේ මරණ මංචකයේදී වුණත් මේ නිවන කියන එක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ කතා කරේ මෙන්න මේ ඉපදිලා ඉන්න සත්‍යයේ දුක වහන් කිරීමේ මාර්ගය. එතකොට මේ ඉපදිලා ඉන්න සත්‍යයට තමයි මේ දුක තියෙන්නේ. එතකොට ඒ දුක මොනවාද? මේ අවිද්‍යාව විසින් සකසාගත්තු දැනුම. අපි අවිද්‍යාව විසින් සකසාගත්තු දැනුම මොකද්ද? මම කියලා අහගත්තා, හිත කියලා අහගත්තා, කය කියලා අහගත්තා, ධර්මතා කියලා අහගත්තා, වින්දනය කියලා අහගත්තා. එතකොට මේ සමස්ත ලෝකයම අපි සංඥා කියලා අහගත්තා. අන්න ඒ සංඥා ලෝකයේ තමයි අපේ මේ සංසාර ගමනේ දුක. අන්න ඒ දුකේ නිදහස් වෙන ගමනක් තමයි තථාගතයන් වහන්සේ මේ සියලු ඉපදිලා ඉන්න මේ සත්‍යයන්ට මේක කිව්වේ. මෙරලා ඉන්න අයට අපි තථාගතයන් වහන්සේ ධර්මයේ කතා කරේ නැහැ. උපත මරණය අපේ තථාගතයන් වහන්සේ කතා කරේ නැහැ. දැන් අපි කියනවා කෙනෙක් මරනවා. අපි කියනවා එයාට නිරෝධ වුණා කියලා. නෑනේ. ඒකෝ දරුවෙක් කෙනෙකුට උපදිනා. අපි කියනවා මේ සමුදය වුණා කියලා. නෑ. අන්න තථාගතයන් වහන්සේ උපත මරණය ගැන කතා කරේ නෑ. මෙන්න මේ උපතයි මරණය අතර පැවැත්මක් තියෙනවා. අන්න ඒ පැවැත්ම දුකයි. අන්න ඒ පැවැත්ම දුකයි කියන්නේ ඒක විඥානය. ඒක විඥානය කියන්නේ අනුන්ගේ දැනුම. අන්න ඒ දැනුම මත තමයි මේ ලෝකේ තියෙන්නේ. අන්න මේ ඉපදිලා මැරෙනකම් අපේ මේ ගමනක් තියෙනවා. ඒ ගමන තමයි මේ සංසාර ගමන. අන්න ඒ සංසාර ගමනේ තමයි මේ ජාතියට, ජරාවට, ව්‍යාධියට, මරණ වලට මොකද වෙන්නේ? දැන් මේ මම කතා කරනකොට මෙතන කී පාරක් අපි මැරිලා උපදිනවද? එතකොට මේ මැරිලා උපදින්නේ මේ සංඥාව හරහා නෙමෙයිද? මේ අවිද්‍යාව තුළ නෙමෙයිද? අවිද්‍යාව තුළ. දැන් මේ සියලු චිත්ත රූප ජාලය මෙතන එකසේකදී හට අරගෙන එතනම නිරෝධ වෙනවා කියන්නේ එතනම නැති වෙනවා. අන්න ඒ නැතිවීම තමයි අපි මේක ප්‍රායෝගිකව කරගන්න ඕනේ. දැන් අපි ඇතිවීම මෙතන කල්ම ගිනාද අන්න එතන තමයි දැන් අපි මේ සංසාර ගඟේ උඩුගම් බලා යනවා. අනුසෝතගාමී ප්‍රතිපදාවේ මෙන්න පටිසෝතගාමී වෙන්න ඕන. මේ පටිසෝතගාමී වෙන්න නම් අපි මේ සක්කාය කියන්නේ මේ ඇතයි යන දෘෂ්ටියෙන් අපි නිදහස් වෙන්න ඕන. ඇතයි යන දෘෂ්ටිය නිදහස් වුණොත් තමයි අපි මෙන්න මේ ලෝකේ යථාර්ථය හඳුනාගන්නේ. ඒ ලෝකේ යථාර්ථය හඳුනාගත්තට පස්සේ මේ ලෝකයේ මෙතන බෙපාසරයි. එතන බෙපාසරයි කියන්නේ එතන මොකොත් නැහැ. විඥානය තුල පස්ස වේදනා මේ සියල්ල නැහැ. අන්න එතන ආවේදිතයි. එතන නිරාමිතයි. එතන කරන්නේ නැහැ. මොකද කරන්නේ නැහැ කියන්නේ දැන් මෙතෙක් කල්ම අපි මේ විඥාණයට ඕන දෙන්නේ කියන්නේ. එතකොට විඥාණයනේ දැන් මේ විඥාණයනේ මේ සියලු දේවල් හැඳල් කරේ ලෝකේ නේද?